සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. ඉතින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තිබෙනවා යොමු කළා අපිට. මා භාග්‍යවතුන් වහන්සේට වැඳ පුදා ආනාපාන සති භාවනාව සඳහා සූදානම් වුණා. හරිබරි ගහී වාඩි වී දැස් පියාගත්තා. නාසිකාග්‍රේට හිත තියාගෙන ටික වේලාවක් හිටියා. පුළුම් පුළුම් වගේ දැනුණා. අනතුරුව හුස්ම දිහා බැලුවා. පටන් ගැනීම නාසය මැද හරිය වගේ කුහරයක් තුලින් හුස්ම යනවා වගේ හුස්ම දිග සහ කොට බව හඳුනාගත්තා. ආශ්වාසය අවසානයේ නාස් කුහරයේ උඩ කොටසේ රළුව වදින හැටි ප්‍රාශ්වාසයට කලින් පුංචි වෙනසක් දැනුණා. ප්‍රාශ්වාසයේ අවසානයේ ආශ්වාසය පටන් ගන්න කලින් ප්‍රාශ්වාසයේ අවසානයේ ආශ්වාසයට බාර දෙන තැන නාස්පුඩු පිම්බීමක් හඳුනාගත්තා. දැඩි අවධානයෙන් මේ දෙස බලා සිටින විට කය සංසුන් වෙනවා, උගුර කසනවා. සතිමත් බව පුහුණු කරන්න පටන් අරගෙන අවුරුදු 4ක් පමණ වෙනවා. සිතුවිලි ආවේ නැහැ. නමුත් ඇතුළත පොඩි කෙටි පණිවිඩ එහාට මෙහාට යනවා. මේ දැනෙන දේ පිළිබඳ කෙටි පණිවිඩ කල්යාණ මිත්‍රයාට යවන්න හිතෙනවා, යවනවා. වමනාවෙන් හටගන්න හුස්මට වඩා ඉබේ හටගන්න ඉඩ දෙන හුස්ම දිහා බලනකොට කය ගොඩාක් සංසිඳෙනවා. මේ මාර්ගයේ නිවැරදියි පහදා දෙන්න. මේක න අවුරුදු 4ක් ආනාපාන සතිය වැඩුවට මේ විදිහට රචනා ශිල්පය ඉගෙන ගන්න බොහොම වටිනවා. ඔය රචනයෙන් තමයි අපි මේ නිවැරදි භාවයේ තහවුරු කරගන්නේ. ඒ වගේම යමක් නිවැරදිව වාර්තා කිරීම ඉගෙන ගන්න. ඉතින් ඒක හරිය වැදගත්. අද භාවනා ලෝකයේ අතර විශාල පිරිසක් ඉන්නවා. හරියට කැප වෙලා භාවනා කරනවා. නමුත් අර සිද්ධ වෙන දේ ඒ විදිහට වාර්තා කරන්න දන්නේ. ඒගොල්ලෝ වාර්තා කරන දේවල් තෝරනවා. මේක හරි ඇති මේක වැරදි ඇති මේක කිව්වොත් වරදොල තේරුම් ගනි කියලා. එතකොට වෙන්නේ අර කමඨාන් වාතාව අහගෙන ඉන්න කෙනාට නිවැරදි චිත්‍රයක් ලැබෙන්නේ නැහැ. මේක නෑ නිවැරදි චිත්‍රය දෙන්න දානවා. ඒ නිසා මෙයාගේ වාර්තාකරණය හොඳයි. මේක හොඳ ආදර්ශයක් ආධුනිකයෙකුට. ඒ වුණාට ආධුනිකයා හැමදාම තිපර බබා ඉඳලා වරද්දලාමයි අවංක වාර්තාවක් කියන්න පුරුදු වෙන්නේ. ඒ නිසා මේ වගේ වාර්තාවල් අපි පොදු කමඨාන් වාර්තාවල් ඉදිරිපත් කරනකොට සමහර යෝගාවචරෝ දන්නවා අපි දැනුව තිබුණාට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන වෙලාවේ මතක තියෙන ටික විතරනේ අපිට ලකුණු ලැබලා දෙන්නේ. ඒක ලිව්වේ නැත්නම් කොච්චර දක්ෂ වුණත් වැඩක් නැහැ. දැන් තරුවචනාංශ ඔකට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. භාවනා කරන ගමන් භාවනා කරනකොට සිදුවෙන දේ වර්ග කිරීමකින් තේරීමකින් තොරව වාර්තාකරණය. ඇත්තටම එච්චරම තමයි කවුන්සලින් කියන්නේ. ඒක තමයි අපි උපදේශනය කියලා මානසික විද්‍යාව උගන්වන්නේ ඔච්චරයි. වෙච්චදී එහෙම කියන්නේ අහගෙන හිටියේ නැති වුණා ප්‍රශ්නයක් නැහැ උත්තරේ එතන. අපි මේක හංගගෙන ඉන්න ගිහිල්ලා නැත්තම් වර්ග කරලා බේරන්න ගියාට පස්සේ තමයි අපිට අර හෙලි දක්ව ගන්න බැරි වීම නිසා තමයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. බුද්ධ ශාසනයේ තියෙන වෙලාව අපිට හෙලි දක්වන්න පුළුවන් ඒත් ලොකු විශ්වාසයක් ඕන. විශ්වසනීයත්වයක් ඕනේ මේ ශාංශ මට බයි එකක් නැහැ, ගහන එකක් නැහැ, මම මෝඩෙක් කියලා සලකන එකක් නැහැ කියලා විශ්වාසය ඒක ගුරුවරයා සහ ගෝලයා අතර ඇති වෙන ඒ ශාසනික සම්බන්ධතාවයක්. නමුත් මේ වගේ එක්කෙනෙක් හරියට දැනගෙන වාර්තා කරුවොත් ඒක අහගෙන ඉන්න බොහෝ දෙනාට විශේෂයෙන් මේ වගේ ජනමාධ්‍ය වැඩ කරනකොට තේරෙනවා භාවනා නොකරන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. භාවනා කරන දේ නිවැරදිව වාර්තා කරන්න. මීටත් වඩා විස්තර අහන්න ඕන නම් පොඩි දරුවෙක් වාර්තා කරනට අහන්න.